ආදරයෙන් පිළිගන්නවා. ඉතින් අද වීඩියෝ එකෙන් මම කතා කරන්න යන්නේ මම පාවිච්චි කරන perfume වර්ග කිහිපයක් ඔයාලට හඳුන්වා දෙන්න තමයි යන්නේ. ඉතින් ඔයාලා perfume එකක් මිලදී ගන්න යනකොට ඔයාලට ගොඩක් වැදගත් වෙනවා සුවඳ ගැන, ඒ වගේම මිල ගණන්, ගන්න යන්න ඕනේ ස්ථාන, වෙබ්සයිට්, මෙන්න මේ දේවල් ගැන ගොඩක් වැදගත් වෙනවා. ඉතින් එන්නේ මේ දේවල් ගැන තමයි මම අද වීඩියෝ එකෙන් කතා කරන්නේ. ඉතින් ඔයාලටත් මෙතන ගැලපෙන perfume වර්ගයක් ඇති කියලා මම හිතනවා. ඉතින් මම හිතනවා අද වීඩියෝ එක ඔයාලට ගොඩක් වැදගත් වෙයි. ඉතින් ඒ වගේම තමයි මම පාවිච්චි කරන මේ perfume අතරේ ටිකක් මිල අධික perfume වර්ග දෙකක් පාවිච්චි කරනවා. ඉතින් එන්නේ මේ perfume වර්ග දෙකත් අද වීඩියෝ එකෙන් හඳුන්වා දෙනවා. ඉතින් එන්නේ ඒ නිසා වීඩියෝ එක අවසන් වෙනකම්ම බලන්න. ඉතින් මගේ channel එක තාම subscribe කරලා නැත්නම් channel එක subscribe කරලා මාධ්‍යක එකතු වෙන්න පුළුවන්. ඉතින් අපි වීඩියෝ එකට ගිහිල්ලා බලමු මෙන්න මේ perfume වර්ග මොනවද කියලා. දැන් බලමු අපි මම පාවිච්චි කරන perfume වර්ග මොනවද කියලා. ඉතින් පළමුවෙන්ම හඳුන්වා දෙන්න යන perfume එක තමයි මෙන්න මේ perfume එක. ඉතින් මේ perfume එක Passion Girl කියන perfume එක. ඉතින් මෙන්න මේ perfume එක සුවඳ මේ perfume එක හරිම සුවඳයි, ලාරෝස මල් සුවඳක් වගේ තමයි එන්නේ. හරිම charm සුවඳක් තමයි එන්නේ. මේ perfume එක ගොඩක් හොඳයි. උදේට ඔෆිස් යන අයට, උදේට ගමන් බිමන් යන අයට පාවිච්චි කරන්න ගොඩක් හොඳ perfume එකක් තමයි. ඊළඟට හඳුන්වා දෙන්න යන perfume එක තමයි මෙන්න මේ perfume එක. Aroma So brand එකේ Pretty Girl කියන perfume එක. ඉතින් මේ perfume එකේ හරිම ගොඩාක් ලොකු සුවඳක් තමයි තියෙන්නේ. ඉතින් මේ perfume එක හරියට නිකන් මාස්කී සුවඳක් වගේ තමයි. ඉතින් හරිම රොමැන්ටික් සුවඳක් තියෙන්නේ. ඉතින් මේ perfume එක ගොඩක් වෙලාවට දහවල් කාලේ ඔෆිස් යන අයට, දහවල් කාලේ ගමන් බිමන් යන අයට පාවිච්චි කරන්න හොඳ perfume එකක්. ඉතින් ඊළඟට මෙන්න මේ perfume එක Aroma Ivy Pink කියන perfume එක. ඉතින් මෙන්න මේ perfume එක සුවඳ බලමු. මේ perfume එකේ සුවඳ හරිම රෝස මල් සුවඳක් තමයි එන්නේ. රෝස මල් සහ අනිකුත් මල් වර්ග මිශ්‍ර වෙලා තියෙන සුවඳක් තමයි එන්නේ. ඉතින් මේ perfume එක ගොඩක් වෙලාවට කාන්තාවන් තමයි පාවිච්චි කරන්නේ. ඉතින් මේක ගමන් බිමන් වලට යද්දි පාවිච්චි කරන්න හොඳ perfume එකක්. ඉතින් ඊළඟට හඳුන්වා දෙන්න යන perfume එක තමයි මෙන්න මේ ආනා කියන brand එකේ perfume එක. ඉතින් ගොඩක් හොඳ brand එකක්. ඉතින් මේකේ සුවඳ හරිම charm strong සුවඳක් වගේ තමයි එන්නේ. ඉතින් මේකත් ගමන් බිමන් යද්දී ඒ වගේම උදේ කාලේ පාවිච්චි කරන්න හොඳ perfume එකක් තමයි මේ ආනා කියන brand එකේ perfume එක. ඉතින් ඊළඟට හඳුන්වා දෙන්න යන perfume එක තමයි මෙන්න මේ perfume එක අහසාන් කියන perfume එක. අහසාන්. ඉතින් මෙන්න මේ perfume එක මේකත් හරිම සුවඳයි, ගොඩක් සුවඳ perfume එකක් තමයි. හරියට මාස්කී සුවඳක් තමයි එන්නේ, රොමැන්ටික් සුවඳක් එන්නේ. ඉතින් ඒ වගේම තමයි මේක ගොඩක් වෙලාවට පිරිමි ළමයි තමයි පාවිච්චි කරන්නේ. ඉතින් ගොඩක් වෙලාවට ඔෆිස් යනකොට පාවිච්චි කරන්න හොඳ perfume එකක්. ඒ වගේම රාත්‍රී කාලේදී පාවිච්චි කරන්නත් ගොඩක් හොඳයි perfume එක. ඉතින් හරිම සුවඳ perfume එකක් තමයි ඉතින් මේක ඔෆිස් යන අයට පාවිච්චි කරන්න ගොඩක් හොඳයි. ඉතින් ඊළඟට හඳුන්වා දෙන්න යන perfume එක තමයි මෙන්න මේ perfume එක. Pillar Proof Firm කියන perfume එක. ඉතින් මෙන්න මේ perfume එක සුවඳ ටිකක් අර powder අපි දම්වන්නට දාන powder තියෙන. ඉතින් එන්නේ සුවඳ එනවා. ඉතින් ඒ වගේම මාළු මිශ්‍ර සුවඳක් එනවා. ඉතින් හරිම charm සුවඳක් තියෙන. ඉතින් ගමන් බිමන් වලට ඔෆිස් වලට යනකොට පාවිච්චි කරන්න ගොඩක් හොඳ perfume එකක් තමයි Pillar Proof Firm කියන perfume එක. ඉතින් ඊළඟට හඳුන්වා දෙන්න යන perfume එක තමයි මෙන්න මේ perfume එක Obama Cassie කියන perfume එක. ඉතින් මේකේ සුවඳ බලමු. ඉතින් මේකත් හරිම සුවඳයි. මේක ටිකක් පිච්ච මල් සුවඳ වගේ තමයි තියෙන්නේ. ඉතින් මෙන්න මේ perfume එකත් ගමන් බිමන් යනකොට අපිට පාවිච්චි කරන්න ගොඩක් හොඳයි. උදේ කාලේ වගේ ගමන් බිමන් යනකොට ගොඩක් හොඳයි මෙන්න මේ Obama Classic කියන perfume එක පාවිච්චි කරන්න. ඉතින් මම දැන් හඳුන්වා දෙන්න perfume වර්ග ටික ඔයාලට මිලදී ගන්න පුළුවන් 1500 සිට රුපියල් 5000 වගේ මිල ගණන් අතර ඔයාලට එන්න ඒ perfume ලබා ගැනීම හැකියාවක් තියෙනවා. ඔයාලට ලබා ගන්න පුළුවන් මේක ළඟම fancy shop එකකින්. ඒ වගේම ඔයාලට online order එකක් දාන්න උනා
ඩරාස් වෙබ්සයිට් වලින් AliExpress වලින් මෙන්න මේ මම දැන් හඳුන්වා දෙන්න perfume ටික ඔයාලට ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් මම ඔයාලට කිව්වා මෙන්න මේ perfume අතරේ මම විශේෂයෙන් පාවිච්චි කරන perfume වර්ග දෙකක් තියෙනවා කියලා. විශේෂ මිල ගණන් යටතේ පාවිච්චි කරන perfume දෙකක් හඳුන්වා දෙනවා කියලා. ඉතින් එන්නේ ඒ perfume දෙකත් හඳුන්වා දෙන්න තමයි යන්නේ. ඉතින් මෙන්න මේ perfume එක තමයි ඉතින් මෙන්න මේ perfume එක තමයි. ඉතින් මෙන්න මේ perfume එක Cartier කියන brand එකේ perfume එක. ඉතින් මෙන්න මේ perfume එක ගොඩක් වෙලාවට විශේෂ අයක ළඟ තමයි තියෙන්නේ. ගොඩක් වෙලාවට. ඉතින් මේ perfume එක සුවඳ ගොඩක් වෙලාවට මල් මිශ්‍ර වෙච්ච සුවඳක් තමයි එන්නේ. අර සුවඳ ගස්වල පොතු වර්ග, දැව වර්ග මිශ්‍ර වෙච්ච සුවඳක් තමයි මෙන්න මේ perfume එකේ එන්නේ. ඉතින් මේ perfume එක ගොඩක් වෙලාවට රාත්‍රී කාලෙදී පාවිච්චි කරන්න හොඳ perfume එකක්. ඒ වගේම විශේෂ රැස්වීම් වගේ තියෙන දේවල් වලට පාවිච්චි කරන්න ගොඩක් හොඳ perfume එකක් තමයි මේ perfume එක. ගොඩක් වෙලාවට මේ perfume එක මිලදී ගන්න පුළුවන්. රුපියල් 35000 සිට ඉහළ මිල ගණන් වලට තමයි මෙන්න මේ perfume එක ලබා ගන්න පුළුවන්. ඉතින් ගොඩක් වෙලාවට මේ perfume එක ඩරාස් වෙබ්සයිට් වලින් ඒ වගේම AliExpress වෙබ්සයිට් වලින් තමයි මිලදී ගන්න පුළුවන්. ඊළඟට හඳුන්වා දෙන්න යන perfume එක තමයි මෙන්න මේ perfume එක Jack Bogart කියන perfume එක. ඉතින් මෙන්න මේ perfume එක ගොඩක් වෙලාවට පිරිමි අය තමයි පාවිච්චි කරන්නේ. ඉතින් මේකත් හරිම ස්ට්‍රෝං සුවඳක් තමයි එන්නේ. ඉතින් මෙන්න මේ perfume එකත් ගොඩක් වෙලාවට රාත්‍රී කාලෙදී පාවිච්චි කරන්න හොඳ perfume එකක්. ඉතින් මේ perfume එකත් ගොඩක් වෙලාවට මිලදී ගන්න පුළුවන් 12000 රුපියල් 12000ක් අතර වගේ මිල ගණන් වලට තමයි මිලදී ගන්න පුළුවන්. ඒ වගේම ඩරාස් AliExpress වගේ වෙබ්සයිට් වලින් තමයි මිලදී ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ perfume ටික තමයි මම අද හඳුන්වා දුන්නු perfume ටික. ඉතින් ඔයාලට පුළුවන් ඔයාලගේ ළඟම fancy shop එකකින් හරි මම අද හඳුන්වා දුන්නු වෙබ්සයිට් වලින් හරි ඔයාලට පුළුවන් මෙන්න මේ perfume ටික ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් මම ඉදිරියට ලබා ගන්න perfume වර්ග ගැන ඔයාලට දැනුවත් කරන්න සූදානම් වෙලා ඉන්නවා. ඉතින් මගේ channel එක subscribe කරලා තියාගන්න. ඉතින් අද වීඩියෝ එක හොඳයි කියලා හිතනවා වීඩියෝ එක like කරන්න. ඉතින් වීඩියෝ එක වැදගත් වුණා කියලා හිතනවා නම් තවත් කෙනෙක්ට බලන්න share කරන්න. අදට වීඩියෝ එක ඉවරයි. අලුත් වීඩියෝ එකකින් හමු වෙනතුරු සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා.